හෙලෝ යාළුවනේ කොහොමද? කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙන්නේ. අපි පොඩ්ඩක් කැලේ පැත්තට ආවා. අපි අදත් යනවා වාඩියකට. වාඩියකට ගිහිල්ලා පොඩි කෑමක් හදන්න යන්නේ අද. අපි යන්කෝ ඉස්සරහට. හරි අපි අද වාඩිය ගාවට ආවා. මාත් එක්ක තව යාළුවෙකුත් ඉන්නවා. අපි අද හදන්න යන්නේ ඌරු මස්. ඌරු මස් පොඩ්ඩක් හම්බුණා. ඌරු මස් එක්ක රෝස් පන් කන්න තමයි අද යන්නේ. අපි මස් ටික නම් කපාගත්ත පොඩ්ඩක්. අපි එහෙනම් 3-5 දාලා වැඩි පටන් ගමුනේ. හරි අපි පටන් ගමු. හරි. හරි මේ තියෙන්නේ අපේ ඌරු මස් ටික. මස් ටික නම් මේ පොඩ්ඩක් හංකඩ කයිලි පොඩ්ඩක් වැඩි. අපි මුලින්ම මේකට කහ පොඩ්ඩක් දාගමු. කහ පොඩ්ඩක් දාලා ලුණු පොඩ්ඩක් එකතු කරගෙන හොඳට රසලා ගන්න. තව මිරිස් කුඩු පොඩ්ඩකුත් දාගමු. අපිට හම්බෙච්ච මස් ටික නම් පොඩ්ඩක් අවුල්. හංකඩ පොඩ්ඩක් වැඩි. අවුලක් නැහැ කැලේ ටිකකුත් තියෙනවා. හරි මෙහෙම ටිකක් වෙලා අත ගාලා මේ පොඩ්ඩක් දැන් අරන් තියන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට 3-5 ටික බෙද ගන්න තියෙන්නේ. හරි අපි දැන් මස් ටික දාගන්න යන්නේ. පොඩ්ඩක් හඳියා ගමු. හරි අපි දැන් ඌරු මස් එක තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේ බැදපු පොල් ටික පොඩ්ඩක් එකතු කරගන්න යන්නේ. හරි මේ විදිහට පොඩ්ඩක් හඳියා ගත්තා. හරි අපි සුපුරුදු වාඩිය අද හදාගත්තු ඌරු මස් කරිය කන්න යන්නේ. රෝස් පානුයි ඌරු මසුයි.
මේ තියෙන්නේ අපේ ඌරු මස් කරිය. අපි දැන් කන්න යන්නේ. හරි අපි කෑල්ලක් කාලා බලමු කොහොමද රසල තියෙනවද කියලා. ඌරු මස් එක රසල තියෙනවා. අපි මේ ටික සේරම කන්න යන්නේ. බලමු කන්න පුළුවන් නේද කියලා. මොකද රස අපේ ඌරු මස් එක කළු පාටට රසට ආවා. මොනව නැත පාට තියෙනවා. හරි එහෙනම් අපේ අද වීඩියෝ එක ඉවරයි. අපි තවත් වීඩියෝ එකකින් ළඟදීම සෙට් වෙමු එහෙනම්. ගිහින් එන්න. ජය වේවා.